මේ තමයි සුවඳවත් බුද්ධ කුටිය තිබෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ වරින් වර කපිලවස්තුවට වැඩම කරලා මේ උතුම් සුවඳවත් බුද්ධ කුටිය තමයි වැඩ ඉඳලා තියෙන්නේ. මේ සුවඳවත් බුද්ධ කුටිය නිග්‍රෝධාරාමයේ මේ අපිට පෙනෙන්නේ නිග්‍රෝධාරාමයේ පිහිටා තිබෙන්නේ. තිරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. දැන් අපි මේ වැඩම කරලා ඉන්නේ කපිලවස්තුවේ පිහිටා තියෙන නිග්‍රෝධාරාමයටයි. තථාගතයන් වහන්සේ තුළ මහරහතන් වහන්සේලා මේ පොකුණෙන් තමයි එදා ස්නානය කරලා තිබෙන්නේ. පෙම් පාසු වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ තුළ ඒ මහරහතන් වහන්සේලා ශ්‍රීයුත් මුගලන් මහා ගාස්සප් ආදී ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා පෙම් පාසු වෙච්ච පොකුණ තමයි ඔය පිහිටා තිබෙන්නේ. ඉතින් දැනට මේ තත්ත්වයට තමයි පත් වෙලා තිබෙන්නේ. නේපාල කපිලවස්තුවේ කුදාන නැමැති ස්ථානයේ තමයි නිග්‍රෝධාරාමයේ මේ පිහිටා තිබෙන්නේ. පොකුණක් දෙක බලාගෙන වෙන පුදා ගන්න තථාගතයන් වහන්සේ තුළු මහරහතන් වහන්සේලා පෙම් පාසු වෙච්ච හින්දා හරි ශ්‍රේෂ්ඨ පොකුණක්. මේ තමයි නිග්‍රෝධාරාමයේ දොරටුව. දැන් අපි වැඩම කරලා ඉන්නේ නිග්‍රෝධාරාමයටයි. Bante ji, Bante, Bante ji.